ගෙදර ඉතුරු වෙච්ච පාන් වලින් රසම රස ඉන්දියන් ඩෙසර්ට් එකක් හදන්නේ කොහොමද කියලා බලමුද? මේ සඳහා පෙතිපාන්, ෆ්‍රෙෂ් මිල්ක් සහ සීනි තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට කිරිපිටි පාවිච්චි කරන්නත් පුළුවන්. මුලින්ම අපි මේ විදියට පාන් වල වාටි කපලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි වාටි කපාගත්තු පාන් පෙති ටික මෙන්න මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩා ගන්න ඕනේ. ඉන් අනතුරුව ෆ්‍රෙෂ් මිල්ක් ස්වල්පය බැගින් එකතු කරමින් පාන් ටික හොඳින් අතින් පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ විදියට අතේ ඇලවෙන්නේ නැති ගානට එනකම් පාන් ටික හොඳින් පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට පොඩි පොඩි බෝල හදා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි සීනි සිරප් එක හදාගමු. මුලින්ම ෆෑන් එකට සීනි ග්‍රෑම් 100ක් 150ක් වගේ දාගෙන ටික ටික වතුර එකතු කරගන්න ඕනේ. සීනි සිරප් එක මේ වගේ රන්වන් පැහැයට ආවට පස්සේ ඔයාලට පුළුවන් සලාගත්තු වෙනසල් තරල් දෙක තුනක් එකතු කරගන්න. සීනි සිරප් එක මේ විදිහට හදාගත්තට පස්සේ අපි දැන් ගුලාබ් ජාමුන් ටික බෙදගමු. මුලින්ම චාච්චියකට තෙල් ටික දාලා තෙල් ටික ගාන්න රත් වෙනකන් ඉඳලා අපි ඊට පස්සේ ටික ටික මේ විදිහට ගුලාබ් ජාමුන් බෝල ටික එකතු කරනවා. ගුලාබ් ජාමුන් ටික කර වෙන්න නොදී වානට රන්වන් පැහැයට ආවට පස්සේ අපි ලිපෙන් බා ගන්නවා. ඊළඟට අපි බැදගත්තු ගුලාබ් ජාමුන් වලට මේ විදියට පැණි ටික එකතු කරගන්න ඕනි. ගුලාබ් ජාමුන් වලට පැණි ටික එකතු කරලා පැය එකහමාරක් වගේ තිබුණට පස්සේ හොඳට ගුලාබ් ජාමුන් වලට පැණි ටික උරා ගන්නවා. එහෙනම් යාළුවනේ ඔයාලා try කරලා බලන්න. ඔයාලටත් ගෙදරදීම මේ වගේ පැණි බේරෙන රසම රස ගුලාබ් ජාමුන් හදාගන්න පුළුවන්.